සුබ උදෑසනක් වේවා සියලුම දෙනාට. අද විජේ රේඩියෝ වොයිස් වැඩසටහනින් ඔයාලා එක්ක එකතු වෙන මම ලිනාරා තීක්ෂණි. මම ඉසරණී සුනේත්නි. විජයහනින් ඔබ වමතන අපි අද ටිකක් වෙනස් විදිහේ වැඩසටහනක් ඉදිරිපත් කරන්න කල්පනා කළා. ඔව් ඉසරණී, අපි අද සූදානම් වෙන්නේ අපේ පාසලේ අධ්‍යයන කටයුතු ආරම්භ වෙනකම් අපේ සහෝදර සහෝදරියන්ට වෙනස් ගීත කීපයක් රස විඳින්න අවස්ථාව ලබා දෙන්න. හැබැයි ගීත අහන්න විතරක් නෙමෙයි, මේ ගීත සම්බන්ධයෙන් තියෙන විශේෂ කරුණු, ඒ වගේම මේ ගීතවල පසුබිම් කතා වගේ තවත් තොරතුරු ගොඩක් ඔයාලට අද අපි කියලා දෙනවා. හරි, අද විජේ වොයිස් රේඩියෝ වැඩසටහනින් ඔයාලට මුලින්ම ලබා දෙන්න තීරණය කරපු ගීතයට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. මේ ගීතය අපේ රටේ ගීත නිර්මාණය කරන්න පටන් ගත්ත මුල් කාලයේ, ඒ කියන්නේ ග්‍රැමෆෝන් යුගයේ නිර්මාණය කරපු සින්දුවක්. අද කාලේ නම් අපිට සින්දු අහන්න විවිධ උපකරණ තියෙනවනේ. ෆෝන් එක, කම්පියුටර් එක, සවුන්ඩ් සිස්ටම් වගේ ගොඩක් උපකරණ වලින් අද අපිට සින්දු අහන්න පුළුවන්. හැබැයි අද කාලේ වගේ නෙමෙයි. ග්‍රැමෆෝන් යුගයේදී ගීත ප්‍රතිගත කළේ ග්‍රැමෆෝන් තැටිවල. ඒවා වාදනය කරන්නේ ග්‍රැමෆෝන් උපකරණයේ. ඉතින් ඒ යුගයේ සරල සිංහල ගීත රැසක් නිර්මාණය කරපු, ගායනා කරපු විශිෂ්ට ගායකයෙක් තමයි සුනිල් ශාන්ත මහතා. ග්‍රැමෆෝන් යුගයේ නිර්මාණය කරපු සුනිල් ශාන්ත මහතාගේ ලස්සන ගීතයක් දැන් අපි අහලා බලමු. සුදට සුදේ නංගෝ ඕලු නෙලාලා මාල ගොතාලා දෙන්නද සුදු නංගෝ නැදියේ බැසමහා දින්නෙන් ඔබේ අතමාලා දන්දි පැටව් නංගු කුනිස්සෝ උඩ පැන පැන යන්නු අප කැඳවා නංගු මලක් මානිලුවා ඔන්න ගොවේ මාලා පරට වරයි නංගු මේ මල් ඇරගෙන වට පිල් කන්දට යමුද ගිතින් නංගු අන්න මල්ලි මේනවා යමු යමු අනිකට මාලා ගාන්ධර්වයා කියලා හඳුන්වන්නේ කවුද කියලා? ඕලිනාරා, ඒ පණ්ඩිත් අමරදේව මහත්මයානේ. හරියටම හරි. එතකොට ඔයා දන්නවද එතුමාට පණ්ඩිත් කියලා කියන්නේ ඇයි කියලා? ඒ ගැන නම් මම අහලා නැහැ. එහෙනම් මම ඒ ගැන පුංචි විස්තරයක් කරන්නම්. අපි ඉස්කෝලේදී සංගීතය ඉගෙන ගන්නවනේ. සංගීත විෂය ඉගෙන ගන්න ප්‍රධාන ශික්ෂක දෙකක් තියෙනවා.
එකක් තමයි පෙරදිග සංගීතය. ඒ කියන්නේ ඉන්දියානු රාගධාරී සංගීතය. අනික තමයි බටහිර සංගීතය. ඉන්දියානු රාගධාරී සංගීතය හදාරගෙන ඉහළට යන්න විවිධ මට්ටම් තියෙනවා. ප්‍රථමා, ප්‍රවේශිකා, විශාරද, නිපුන් වගේ එක එක නම් වලින් හඳුන්වන මට්ටම් තියෙනවා. මේ විදියට ಭಾರತೀಯ රාගධාරී සංගීතයේ ඉහළට යන්න තියෙන මට්ටම් වලින් ඉහළම මට්ටම තමයි පණ්ඩිත් කියලා කියන්නේ. ඒ මට්ටම ලබාගත් නිසා තමයි අමරදේව ශූරයන්ට පණ්ඩිත් අමරදේව කියලා කියන්නේ. මුළු ලංකාවටම මේ වෙනකම් පණ්ඩිත් කියන මට්ටම ළඟා කරගෙන තියෙන්නේ එතුමා විතරයි. ඒක නම් හරිම වැදගත් කාරණයක්. එතකොට ලංකාවේ සංගීතය හදාරලා පණ්ඩිත් මට්ටමට ගියා ඉන්නේ එක්කෙනයි. ඔව්, ඒ වගේම තමයි සරණී අමරදේව ශූරයන්ගේ නම සම්බන්ධව තවත් විශේෂ කාරණයක් තියෙනවා. ඒ මොකක්ද? අමරදේව කියන්නේ එතුමාගේ ඇත්ත නම නෙමෙයි. අමරදේව කියන්නේ එතුමා ලංකාවේ සංගීතයට කරපු විශිෂ්ට සේවාව නිසා එතුමාට ලබා දීපු ගෞරව නාමයක්. එතකොට එතුමාගේ ඇත්ත නම මොකක්ද? අන්න ඒක තමයි අද අපේ දවසේ පැනය. පණ්ඩිත් අමරදේව ශූරයන්ගේ ඇත්ත නම දන්න කෙනෙක් ඉන්නවා නම් කොලයක් අරගෙන ඒ නමයි ඔයාගේ නමයි පන්තියයි ලියන්න. ඔයාගේ පිළිතුර ලියපු කොලේ අපේ මීඩියා රූම් එකේ තියෙන ලියුම් පෙට්ටියට දාන්න. නිවැරදි පිළිතුර ලියපු කෙනා කවුද කියලා අපි හෙට වැඩසටහනේදී ප්‍රකාශ කරනවා. හරි එහෙනම්. දැන් අපි හෙළේ මහා ගාන්ධර්ව පණ්ඩිත් අමරදේව ශූරයන් නිර්මාණය කරපු විශිෂ්ට ගීතයක් රස විඳිමු. අදවල් වූ දෙනෙත් ගලනා මෙත් මුදිතා කරුණාධාරා අදවල් වූ දෙනෙත් ගලනා මෙත් මුදිතා කරුණාධාරා තෙමා තෙමා හද ගලා යන නුතුරු ගුණ මහිමේ මහමෙවුනා උයනේ සමාධි බුදු පිළිවේ අඩවල් වූ දෙනෙත් ගලනා මෙත් මුදිතා කරුණාධාරා දිදී යන මහ වතුරක් සේ ගලා හැලෙන සිහිලල් ගඟුලක් සේ මන් නිවාලන මේ භව කතරේ නිවන් සදාලන බුදු ගුණ මහිමේ මහමෙවුනා පුයනේ සමාධි බුදු පිළිවේ අදවන් වූ දෙනෙත් ගලනා මෙත් මුදිතා කරුණාධාරා අදවන් වූ දෙනෙත් ගලනා මෙත් මුදිතා කරුණා සිංහල සින්දු හැමදාම අපිට අහන්න ලැබෙන නිසා අපි දැන් හින්දි සින්දුවක් අහමුද? ඒක නම් නියම අදහසක්. මොකද ලංකාවේ ප්‍රසිද්ධ සාම්භාව්‍ය සිංහල ගීත කීපයක්ම නිර්මාණය කරලා තියෙන්නේ හින්දි ගීත ආభాසය කරගෙන. හැබැයි මේ හින්දි සින්දුවේ විශේෂත්වයක් තියෙනවා. ඒ මොකක්ද? මේ හින්දි සින්දුව අපි තෝරාගත්තේ ලෝකයේ බිහි වුණු විශිෂ්ටම නව ළමා චිත්‍රපටයක් වන තාරේ සමින් පර් චිත්‍රපටිය. ඔව්, තාරේ සමින් පර් කියන්නේ බලන්න හිතන ලස්සන චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ තියෙන්නේ සාමාන්‍ය විදියට ඉගෙන ගන්න අපහසු ළමයෙක්ගේ කතාවක්.
ඉෂාන් අවස්ති කියන මේ ළමයා කිසිම පාඩම් වැඩක් හරියට කරන්නේ. හැබැයි ඒක එයාගේ වැරද්දක් නෙමෙයි. එයාට උපතින්ම තියෙන ආබාධයක් නිසා තමයි එහෙම වෙන්නේ. ඒත් ඉෂාන්ගේ අම්මලා ඒක දන්නේ නැති නිසා ඉෂාන්ව ගෙදරින් ඈත තියෙන බෝඩින් ඉස්කෝලේකට ගෙනිහින් දානවා. එතකොට ඉෂාන්ට ගොඩාක් දුක හිතෙනවා. ඉෂාන් එයාගේ හිතින්ම අම්මගෙන් අහනවා කයා මේ ඉත්නා බුරා හුමා කියලා. ඒ කියන්නේ මම එච්චරටම නරකයිද අම්මේ? मैं कभी बतलाता नहीं पर अंधेरे से डरता हूँ मैं माँ यूं तो मैं दिखलाता नहीं तेरी परवाह करता हूँ मैं माँ तुझे सब है पता है ना माँ तुझे सब है पता मेरी माँ भीड़ में यूं न छोड़ो मुझे घर लौट के भी आना पाऊँ माँ भेजना इतना दूर मुझको तो याद भी तुझको आना पाऊँ माँ क्या इतना बुरा हूँ मैं माँ क्या इतना बुरा मेरी माँ जब भी कभी पापा मुझे जो जोर से झूला झूलाते हैं माँ मेरी नजर ढूंढे तुझे सोचूं यही तू आके थामेगी उनसे मैं ये कहता नहीं पर मैं सहम जाता ඔයා කතාපොත් කියවනවද? නෑ මම කලින් කැමති නව කතා පොත් කෙටි කතා පොත් කියවන්න මේ දවස්වල මම ගංගාදරේ තියෙන ලස්සන කතා පොත් කියවන්න ගමන් නම් කියන්න බලන්න. ඔයා දන්නවද අඹයාලු කියන්නේ නම්බුන් කන්පත ගැන? ඕලිනර අඹයාලු කියන්නේ කීදී ඉලක්කරන්න මහතා රචනා කරපු ලංකාවේ විශිෂ්ටම නවකතාවක් තියෙනවා. ඔව් අඹයාලු නවකතාව ලස්සන නිසා 90 දශකයේදී අඹයාලු කියලා ටෙලිනාට්‍යයක් නිර්මාණය වුණා. ඉතින් මේ අඹයාලු කියන නවකතාව පටන් ගන්නේ හරිම ලස්සන සිද්ධියකින්. ඉස්කෝලේ ඇවිල්ලා යද්දී පාරායනේ අඹ ගහක තියෙන අඹ ගෙඩියක් අයිති කරගන්න ළමයි දෙන්නෙක් රණ්ඩු වෙනවා. පස්සේ මේ දෙන්නගේ රණ්ඩුව මිත්‍රත්වයකට පෙරලිලා එයාලගේ ජීවිතේ පුරා යන ලස්සන කතාවක් මේ නවකතාවෙන් විස්තර වෙනවා. දැන් අපි හන්නේ සූදානම් වෙන්නේ මේ ලස්සන කතාව පාදක වෙලා නිර්මාණය කරපු අඹයාලුන් කියනානේ ලස්සන තේමාවක්. ahase taruhinehi atu apule mal ehre tudin tude reunege
කුලින් කුලේ රැතිරෙතේ සුදුවලා පාවෙනා ළමයින් සුවඳයි කඳුලක දිලිසෙයි අඳුරු විමානේ රන්විනි පහනයි අනාත දැසේ කෙම්බිම ඔබමයි මිලාන ලෝකේ හසරැලි උයනයි තුඩින් තුඩේ රැවුනැගේ කුරුළුගී ගායනා කුලින් කුලේ රැතිරෙතේ සුදුවලා පාවෙනා ලංකාවේ සංගීත ශාස්ත්‍රයේ කාලයක් තිස්සේ පැවතගෙන ආපු සාම්ප්‍රදායික සංගීත රටාව වෙනස් වෙන පටන් ගත්ත කාලය තමයි 2000 දශකය. මේ කාලයේදී තමයි අලුත් තාක්ෂණයක නවාරයන් පිළිවෙත පටන් ගත්තේ. හැබැයි මේ අලුත් තාක්ෂණය තුළ අපි සාම්ප්‍රදායිකව අම්මට දීපු තැන නැති වෙලා නැහැ නේද සානි? එනිනාලා අම්මා ගැන කතා කරන මවුගුණ ගීත ඒ විදිහට නොදෙන්නේ මවුගුණ ගීතේ අදාළව නිර්මාණය කරන්නේ කාලය මේ ගීතේ එක්කම වැඩනවා ඕලිනාලා අපි ආධුනික වතාවක් කරන්න සූදානම් වෙන නිසා විජේ වොයිස් රේඩියෝ වැඩසටහන අද අවසන් කරමු. ආපහු දවසක මේ වගේ විශේෂ සහනකින් අපි නැවතත් හමු. මම සෙල්වි සෙල්වි. මම වෙනලා දීක්ෂිත. සියලු දෙනාටම ජයග්‍රාහී දවසක්. මන්නාරම් වෙහි වැටෙනා ඊතල ඇඳේ මා අසලින් රැඳී කුණුකුම ඔබ විය නුඹයි මගේ අම්මා සඳහාවුන් හඬනා කළුවර රාත්‍රියේ ආලෝකය දුන් සඳකැන් ඔබ විය නුඹයි මගේ අම්මා ලේකිරි කරපුවා මාසෙනෙන් වැඩු මගේ අම්මා දරාදස මාසේ ඉලු පරට නය ගැති ජීවිතෙන් මා අම්මේ මන්නුබට ආදරේ ජීවේ පොවන උල්පත නුබයි අම්මේ නුබ මගේ රජිනයි සංසාරයේ මා නුබ ළඟයි කුණාටු සාගරයේ රුවල් බිඳුණු නෞකාවේ අබල ඔබයි පිලි සරණ ඔබයි නුඹයි මගේ අම්මා දාහය වැහෙනා ගිනියම්
මන්දහනේ සෙවන ඔබයි මද මවන ඔබයි නුඹයි මගේ අම්මා කිරි කරපුවා මා සෙනෙහෙන් වැඩු මාගේ අම්මා දරා දස මාසේ ඉලු පරට නල් ගැටි ජීවිතෙන්